අම්මට සිරි මහසොහොන් අයියා නේද මේ ඉන්නේ? උග කාලෙකින් දැක්කේ. ඒත් මහසොහොන් අයියා ඔහොම මහරෑ පාරේ යද්දි එකපාරටම ඇවිල්ලා බය කරන්න එපානේ. අඩේ මිනිහෝ තෝ මට බය නැද්ද? මම තමයි යකෝ මේ සොහොනේ රං කරන යකෝ. අනේ යකෝ ඇයි මං උඹට බය වෙන්නේ? මං උඹට නම් බය නැහැ. හැබැයි මං මගේ ගෑනිට නම් බයයි. මූණන් හරියන බඩුවක් නෙමෙයි. වෙන එකෙක්ව හොයාගෙන යන්න වෙයි. කතා වෙනයි, බයිලා වෙනයි. මට ආරංචි වුණා උඹලා මාව කැත විදිහට වීඩියෝ වලට ගන්නවා කියලා. පොඩි බයක්වත් පෙන්නපන් යකෝ මට. ඔහොම වීඩියෝ වලට මාව ගත්තාම කොහොමද යකෝ? මම රෙද්දක් ඇදන් පාරේ බැහැලා යන්නේ. මම ආවේ ඔය චූ කොල්ලන්ට කෙල්ලන්ට හොද වැයින් දෙකක් කියලා යන්න. උඹලා ඊට සත පහක බයක් පෙන්නන්නේ නැහැ. උඹලට මාර අතල්නේ. පරිස්සමින් හිටපල්ලා. රැකට හරි අහුවෙයිනේ. ඔය ලස්සනට තියෙන තට්ටම් පලනවා. උඹලට මාව පේන්නේ ජෝකර් කෙනෙක් වගේද? ඒත අතීතයේ යම් කිසි සිදුවීමක් වුණා. ඒක අල්ලන් හැම වෙලේම අපහාස කරන එක වැරදි යකෝ. උඹලා කියනවනේ ගෝටයිම්බර හෙන වැඩ්ඩෙක්. උඹ ඕගෙන් පිටිපස්සෙන් යන්න කැව කියලා. මං අහන්නේ කෝ දැන්? මැරිලා ගසුත් පැලවෙලා යකෝ. ඒ ගසුත් මැරිලා දැන්. හැබැයි මං තාමත් මේකේ රගනවා යගනවා යකෝ. මම රෙස්පෙට් පිට ඉන්න යකෙක් යකෝ. යකෝ මං බොරැල්ල කනත්තට ගියොත් සුපිරි කෑලිත් මට නැමෙනවා යකෝ. ඒක තමයි මගේ නියම පවර් එක යකෝ. ඔබලා රැගුවේ මොන්ටිසෝරි වල මලකට විතරයිනේ. ඔය මොන අයියලා වැඩ දැම්මත් මම තමා යකෝ මේකේ රියල්ම ජී. ඔදට මගේ වීඩියෝ එක ඉවරයි. තවමත් මගේ YouTube චැනල් එක සබස්ක්‍රයිබ් කරලා නැත්තං දැම්ම සබස්ක්‍රයිබ් කරන්න.